අම්මා පා මොන කාලා කණ්ඩි ළමයිද බං ඈ අවුරුද්දක් ගිහිල්ලා අවුරුද්දක් ලබන්න කලින් ඇයි බං උඹලට බැරි මට උදව් කරන්න ඈ මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද බං ඈ උයන පියන වැඩේ නම් අස් කරන වැඩේ නම් මමනේ බං කරන්න ඕනේ රායි කියපුවම කියයි තියන්න අපි කරන්න කියලා උඹලා කරද්දි බැරියා බං උඹලා කරද්දි බැද කුකුලක් තණ්ඩලයි ඈ ෆෝන් එක අර තාච්චි අරන් අරින් මනීෂා දැම්මම උඹට කීයේ ඉඳන් කියනවද අර ලතාලයා ගෙදරින් තාච්චි අරන් එන්න කියලා ඈ තාච්චි අරන් ආවේ නෑ උඹ මම උඹගේ කොකිස් පදින්න ඔළුවේද ඒක කියපන්කො මට උනුත් එක ජාතික උන්ට මේක තාච්චියක් ගන්න බෑ දැන් ගිය අවුරුදු ඉල්ල ගන්න බැරි උන්ට මේ අවුරුද්ද වෙනකන් දැන් තියනවා දන්නේ නැහැ කනවා නේද මේ නොනගතේ වෙලාවේ උඹ කණ එක හරිද කියපන්කො අපිට ඉතින් හරියයිද බං අපිට හෙන ගහලා ගිහලා තියෙන ඔය උඹලගේ හෙන ඉඳ තමයි ඈ උඹලා කරන දේවල් ඉඳ තමයි අපිට හෙන ගහලා ගිහලා තියෙන්නේ කණ්ඩ එපා උඹට මට ගහන්න පුළුවන් වැඩක් නැහැ උඹලා ගැන කතා කරලා මම එපා කරපු එක ජාතික වැඩක් නැහැ උඹලා ගැන තේ විතරයි දැන් අඩුවට තියෙන. දැන් ඔයාලට තේ හදලා දෙන්න ඕනේ. දැන් ඔයා වැඩ ලාපු වෙලා ඉඳන් ෆෝන් එකේ යන්නේ. මම කුස්සිය වැඩ බලන්න ඕනේ. අස්කරන වැඩ බලන්න ඕනේ. අර රෙදි ටික කපු රෙදි ටික වටා ගන්න නැහැ. තව මොනවද කරන්න තියෙන්නේ? මට මෙච්චර දේවල් කරන්න බෑනේ. මට එපා වෙනවා. උදා ගිහලා අවුරුද්දක් ලබද්දි කෑ ගහනවා ඉවරයක් නැහැ. ගිහලා කාන්ති ඇන්ටිලාගේ මිරිස් ගල ඉල්ලන් මාරේ පොඩි කොටන මිරිස් ගල. පළයන් ඒකවත් ඉල්ලන් මාරේ. වැඩක්වත් කරන්නේ නැහනේ. අර අතු ටික කපපන්. අර අතු ටික අර කෙරවල තියෙන. කසෝන් වරෙන් පුතේ කපපන් උඹලට වඳින්නම්. අර ටික කපලා දාපන්. වරෙන් කඩේට ගිහින් වරෙන් මට බෑ බං අර ලිපේ තියෙන ඒවත් බල බල කඩේටත් යන්න මට ඕවා කරන්න බෑ බං මට ඇත්තටම දිද්ද වෙලා තියෙනවා අවුරුද්දක් ගිහලා